Hello guys, කොහොමද ඔයාලට? ඉතින් අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ කොහොමද ඔයගොල්ලෝ එළියට යද්දී, ඔෆිස් එකට යද්දී, ඔයගොල්ලෝ shopping යද්දී කොහොමද simple makeup එකක් දාගන්නේ කියලා. දැන් අපි මුලින්ම කරන්න යන්නේ foundation එක ගා ගන්නයි. හරිද? ඉතින් මේ තියෙන්නේ මගේ foundation එක. ඔයගොල්ලෝ පේනවනේ මේ තියෙන්නේ. මේක මුලින්ම අරගමු. ඉතින් මෙන්න මෙහෙම පොඩ්ඩ චුට්ට තැනින් තැන තියාගන්න ඕනේ. මේ වෙලාවේ හැටියට මංගාව මේක පොඩ පිහිද ගන්න අයිටම් එකක් නෑ. හොඳේ. පොඩි ටිෂු එකක් අරගෙන මෙන්න මේ විදිහට නමලා මෙන්න මෙහෙම ගා ගන්නවා. හරිද? දැන් ඔයාලට පේනවා මගේ ලස්සන අවුට්ලුක් එකක් තියෙනවා. මොකද අපි ඊළඟට යන්නේ. අපි ඊළඟට අයිලයින් එක ඇඳගමු. මෙතන අයිලයින් එක. මේක ටිකක් හීනියට තමයි ඇඳගන්නේ. අපි බලමු ඉන්න මෙන්න මේ විදිහට තමයි. alright අපි දැන් අයිලයින් එක ඇඳගෙන ඉවරයි. right අපි දැන් අයිලයින් එක ගාලා ඉවරයිනේ. ඔයාලන්ට පේනවා මෙතන කලර්ස් ගොඩක් තියෙනවා. මම ගන්න මෙන්න මේ කලර් එක. මෙන්න මේ කලර් එක ඔයගොල්ලෝ ගානට අයි ෂැඩෝ එක යඩොයි. ඒ වගේම ඔයගොල්ලෝ මතක තියාගන්න කොරින් බඩ් එක තමයි මේ වැඩේට ගොඩක්ම සුදුසු. ඉතින් ඔයගොල්ලෝ ගා ගන්නකොට මේක ලස්සනට මෙහෙමගේ කලර්ස් දෙකක් යූස් කරලා ගා ගන්න ඕනේ. හරිද? ඉතින් දැන් ඔයගොල්ලෝ පේන ලස්සන අවුට්කම් එකක් ඇවි තියෙනවා මගේ අයිස් වල. ළඟට මෙන්න මෙහෙම තමයි මස්කාරා ගන්න. මේ ගොඩක් අය මේ දවස්වල මස්කාරා ගන්න හරියටම දන්නේ නැහැ. ඉතින් මෙන්න මේ විදිහට තමයි eyelash ලස්සනට උඩු අතට ගන්න ඕනේ. මෙහෙම කර්ල් වෙන විදිහට කරකවන්න ඕනේ ඔයගොල්ලෝ. මගේ මේකප් අවුට්ලුක් දැකලා මට හරිම hina යනවා. මොකද ඉතින් මේ තියෙන්නේ මම lip line එකට use කරන්නේ red color lip line එක. Okay මෙන්න මෙහෙම ලස්සනට ඔයා මුලින්ම එම් අකුර තමයි අඳගන්න ඕනේ. මේ දවස්වල ගර්ල්ස්ලා මේ එම් අකුර අඳින්නේ නැහැ. හැබැයි මං හරියට ආසයි මේ එම් අකුර තියනවට. ඒක මගේ ආසාව. මං හිතන්නේ එම් අකුර තියනකොට තමයි මේ ගර්ල්ස්ලාගේ ලස්සන ලිප් එකක් කැපිලා පේන්නේ. මැද අපි ෆිල් කරන්න යන්නේ මෙන්න මේ ලිප්ස්ටික් එකේ. ඕකේ? මෙන්න මේ විදිහට ගා ගන්න ඕනේ. ඕකේ? ඔයගොල්ලන්ගේ ලිප් එක තමයි කලින්ම ආකර්ෂණීය කරගන්නේ. ඔයගොල්ලන්ගේ වටේ ඉන්න කට්ටිය දැක ගමන් ඔයගොල්ලන්ගේ ලිප් එක කැපලා පේන විදිහට ලස්සනට තියෙන්න ඕනේ. ඕකේ? ටඩා! කොහොමද මගේ අවුට්ලුක් එක? ඉතින් මං හිතනවා ඔයාලත් මේ වගේ මේකප් එකක් ගාලා මට එවයි කියලා මගේ ඉන්බොක්ස් වලට කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. එහෙනම් හම්බෙමු. බයි.